දැන් කලර් කරන්නද? මට පාටි කරන්නේ. කලර් කරන්න. ඔයාලා වෙනුවෙන් ඔන්න අදත් ලස්සන ඩේ වලොග් එකක් අරගෙන එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ මගේ තවත් ලස්සන උදේවරුවක්. පුතාට කරන්න හෝම්වර්ක් වගේක් තිබ්බා. එයා කළේ ඒ ටික මේ විදිහට උදේ. ඉතින් එයාව මේ ටික එයාට කියලා කරවලා මං අනිවාර්යයෙන්ම දැන් හොඳ පුරුද්දක් ඇති කරගෙන තියෙනවා උදේට බුද්ධ පූජාව පූජා කරන එක. ඉතින් ඒ ගැන මම ලොකු විස්තරයක් තව ටික දවසකින් ඔයාලත් එක්කම බෙදා ගන්නම්. ඉතින් මේ පුරුද්ද මම ළඟදී තමයි පුරුදු වුණේ. ඉතින් ওই විදිහට බුද්ධ පූජා කරලා පහන් පත්තු කරලා පුතාට නර්සරි යන්න ඕන කරන දේවලුත් ලෑස්ති කරලා කුස්සියත් ඒ ගමම මම අස් කර ගන්නවා. ලොකුවට හැඩි වෙන්න දෙන්නේ නැහැ. ගොඩ දවසක ඉන්නේ. ඔයා වීඩියෝ එකක් අරන් යන්නේ. ඒක. ඉතින් ඔයාට කොහමද? කුහුමන්නේ මොකුත් නෑ. මොකද කරන්නේ? මොකුත් නෑනේ. ස්කූල් වැඩද? හෝම්වර්ක්ද? ඔව්. very tired ද ඔයාට? very tight තමයි. කොහමද ඉතින් ඔයාලට? මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ආයෙත් පුරුදු විදිහට ඔයාලට vlogs ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ටිකක් විතර සනීප නැහැ. ඒ නිසා තමයි vlogs ගේන්න බැරි වුනේ. බලමු අද දවසේ මම මොකද කරන්න කියලා. පුංචි ඩේ vlog එකක් එක්ක. පුතා නර්සරි දාලා දැන් ඇවිල්ලා පැය භාගයක් විතර මං චෝට්ටක් වෙලා ඉඳගෙන හිටියා. මේ මට වෙනදාට වඩා ටිකක් මේ ඇඟටත් අමාරුයි. උදේට කෑම කෑවෙත් නැහැ. පුතාට අද තිබ්බේ එයා කැමති මොනවා හරි ගිනියන්න. ඉතින් එයාට අද මං අරන් දුන්නා පෑන්කේක්. කඩෙන් ගත්තේ. ඒවා රසයි. හොඳට පිරිසුදුවට හදන්නේ. මං උදේ ඉව්වා. දැන් මං හදන්නේ චුට්ටක් කන්න. කාලා වැඩ ටික පටන් ගන්නවා. මේ දවස් ටිකේම ස්කින් කෙයා, හෙයා කෙයා මං වෙනුවෙන් කිසිම දෙයක් කළේ නෑ. ගෙදර ගියා ඊට පස්සේ ආවා. දේවල් අස් කරගත්තා. දැන් ටිකක් සනීපත් නෑ. හෙම්බිරිස්සාව තියෙන්නේ. බලමු මම මොනවද වෙලා තියෙන්නේ කියලා. තව පොඩි පණිවිඩයක් ඔයාලට දෙන්නම්. මම වීඩියෝ එකක් දැක්කා මේක ගොඩක් දෙනෙක් දන්න දෙයක් සහ මේ අපි ගොඩාක් සැලකිලිමත් වෙන දෙයක් ඕන දෙයක්. ප්ලාස්ටික් භාවිතය ගොඩාක් පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් තරම්. ඔයාලගේ ගෙදර පුංචි පැටවෝ ඉන්නවා නම් එයාලට කන්න දෙන්න සහ එයාලට ලන්ච් බොක්ස් එක, එයාලගේ වෝටර් බොටල් එක මේ දේවල් ගොඩාක් ප්ලාස්ටික් භාවිතයෙන් අයින් කරන්න. ඇලුමිනියම් හෝ වීදුරු පාවිච්චි කරන්න අමාරුයි. නමුත් පුංචි බබාලට පාවිච්චි කරන්න පහසු විදිහේ ඇලුමිනියම් දේවල් තියෙනවා ලන්ච් බොක්ස්, වෝටර් බොටල්. ඉතින් ඒවා අරගන්න මේ විදිහේ මැටි දේවල්, කියන්නේ මැටි භාජනත් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මම ගොඩාක් මේ දැන් ඒකෙන් අයින් වෙලා ඉන්නේ ප්ලාස්ටික් භාවිතයෙන්. ඉස්සර නම් දකින ප්ලාස්ටික් කෑලි ගෙදර ගොඩ ගහගෙන තියෙනවා. දැන් ගොඩාක් අයින් කරලා තියෙන්නේ. සමහරක් දේවල් විසි කරලත් තියෙනවා. ඉතින් පිළිකා කාරක අපේ ජීවිත ගොඩක් අඳුරේ දාන පිළිකා කියන අනුතුර මම හිතනවා මේක ලොකු අනුතුරු ඇඟවීමක්. ඒකෙන් අපිට වැළකෙන්න නම් සහ ආරක්ෂා වෙන්න නම් ප්ලාස්ටික් භාවිතය අඩු කරන එක ගොඩාක් හොඳයි. ඉතින් මේ විදිහේ මැටි හෝ ඇලුමිනියම් වීදුරු වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරන්න පුරුදු වෙන්න. චූටි මැටි පිඟානක කන්න පුරුදු වෙන්න. හරි පොඩ්ඩක් කෑම කන්න පුරුදු වෙන්න. ඉතින් මම අද හදාගෙන තියෙනවා කරවල බැදුමක්. ගෝවයි පරිප්පුයි එකට දාලා ටෙම්පරාදු කරලා කිරි චූට්ටක් දැම්ම පොල් කිරි. මේ තියෙන මුකුණු වෙන වැල්ලුම්. ඉතින් මේක තමයි මම උදේට කන කෑම වේල. අපි යන් එහෙනම් මේකේ රස බලන්න. වටපිටාවෙත් ලස්සන බලන ගම මෙන්න මේ ප්ලේස් එකේ තමයි මම ගොඩාක් වෙලාවට උදේට කෑම කන්නේ. පුතාටත් උදේට කවලා ඇරියේ. නැත්තම් එයාට බඩගිනිනවනේ. අනිවාර්යෙන් පොඩ්ඩක් හරි කවනවා මම කොහොම හරි. පලා ගන්න පුරුදු වෙන්න හැමදාම කියනවා වගේ. මේ දවස්වල හැමතැනම වගේ අපේ ගෙදරත් තම පිරීලා තියෙනවා. තාම ඉදිලා නම් නැහැ. ඉතින් ওই විදිහට ඒවත්
කඩලා තියාගෙන ඉන්නේ. ඉතින් ඉදව ගන්න. ඉතින් මම හෙම්බිරිස්සාව චුට්ටක් තියෙන නිසා කාලා ඉවර වෙලා බොන්නේ උණු වතුර. මේ විදිහට උණු වතුර කෝප්පෙන් එකක් බොනවා. ඒක මම හිතනවා ඇඟටත් හොඳයි. ටිකක් අසනීපෙනුත් තියෙන නිසා කොහොමත් හොඳයි කියලා. ඉතින් මේ ඉතින් මං නිදහසේ ඉන්න වෙලාවනේ. ඇත්තටම බබා ඉන්නකොට ටිකක් කලබලේ වැඩි. එයාට අවධානය දෙන්නත් ඕන. එයා ගැන බලන්න ඕන. එතකොට ටිකක් මට මං ගැන හිතන්න වෙලාවක් නැහැ. ඉතින් එයා ඉස්කෝල් ගියාම මේ ටයිම් එක මට ගොඩාක් වටිනවා. මං වෙනුවෙන් කාලේ ගත කරන්න. මම හිතනවා නර්සරි යන ඉස්කෝල් යන හැම බබෙක්ගෙම අම්මලාට මේක හොඳ ටයිම් එකක් වෙයි. ඔයාට ඔයා ගැන බලන්න සහ ඔයා ගැන හිතන්න වෙලාවක් ලැබෙන එක. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගන්න. නිකන් නිරපරාදේ කාලේ ගෙවිලා යන්න දෙන්න එපා. ඔයාට පුළුවන් මේ වෙලාවේ ඔයාගේ ගෙදර පුංචි දෙයක් වගා කරන්න. එක්කෝ ඔයාගේ ගෙදර ලස්සන කරන වැඩක් කරගන්න. ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම ඔයාව ලස්සන කරන දේවලුත් අනිවාර්යයෙන්ම කරන්න. ඔයාගේ ගෙදර වෙනුවෙන් වගේම ඔයාගේ පවුලේ අය වෙනුවෙන් වගේම ඔයා ගැනත් හිතන්න කියලා අනිවාර්යයෙන් මම මේ වීඩියෝ එකේදී මතක් කරන්න ඕන. ඉතින් හැමදේම ගෙදර හැම දෙයක්ම ඇහැට ප්‍රියමනාප විදිහට පිරිසිදුව පිළිවෙලට අස්පස් කරගත්තට පස්සේ තමයි මගේ හිතට ලොකු නිදහසක් දැනෙන්නේ. ඉතින් මේ දේවල් වල පුංචිම දූවිල්ලක්වත් ගෑවෙනවට මං හරි අකමැති. ඔයාලා බලන ඇති දැන් මම මේ දැන්ද මූණ හොදන්නේ කියලා. ඕ මම කලින් දවසේ අනිවාර්යෙන් නිදා ගන්න කලින් රැට දත් මදින නිසා කාලේ ඉවරලා තමයි උදේට දත් මදින්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ස්කින් කෙයාර් ටිකත් කරගත්තා. ඔන්න ඉතින් මගේ නිදහස්ම වෙලාව. ගෙදර වැඩ ටික ඔක්කොම ඉවරයි. කෑම කෑවා. එතකොට මගේ ස්කින් කෙයාර් රූටින් එක කරගත්තා. ඉතින් දැන් පුතා එක්කන් යන්න ඕන නිසා චේන්ජ් එකක් දාගත්තා. රැඳුම් වැඳගත්තා. මං ටිකක් මහත් වෙලා. බල මූණ එහෙම ටිකක් මේ ඉදිමිලා වගේ නිකන් තඩිස් වෙලා. හරි. දැන් ඔක්කොම වැඩි ඉවරයි. හිතටත් නිදහස්. දැන් පැය භාගයක් විතර මට තියෙනවා. මං ඒ වෙලාව ටිකක් නිදහසේ ගත කරන්න ඕන. මට චුට්ටක් අමාරුයි. ඇස් දෙකත් රැදෙනවා, ඔළුව රැදෙනවා. ඒ නිසා චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න ඕන. වෙලාව තියෙන නිසා අම්මා පෑන් කේක් දුන්නා. ඒව කාලා හොඳ ප්ලේන් ටියක් බොන්නත් ඕනේ. අපි ඒකක් හදාගෙන හම්බෙමු. තව පොඩි දෙයක් මට කරන්න අමතක වුණා. ඔහොම ඉන්න මං ඒක අරගෙන එන්නකම් අනිවාර්යෙන් ඒක මං උදේට අරගන්නවමනේ. ඔයාලා දන්නවනේ. ඒකත් දැන් අරගන්න ඕන. මගේ මැජික් පෙත්ත. මේක අනිවාර්යෙන් උදේට එකක් මං අරගන්නවා. ඒක ගොඩක් හොඳයි. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. කියන්නකෝ මේ ඔයාලා මේක පාවිච්චි කරන්න අරගත්තද කියලා. එහෙමනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳයිද කියලා මේක පාවිච්චි කරන්න අරගත්තට පස්සේ ඔයාලට. මී ටයිම් ටී ටයිම් කියනවානේ. ඉතින් ඔය විදිහට තේකුත් හදාගත්තා කෝප්පෙන් එකක් මට හරි තිබහයි. ඉතින් කමෙන්ට් එකක් තිබ්බා ඔයාට තව චූටි දූ පැටියෙක් ඉන්නව නේද කියලා. ඇත්තටම තාම නැහැ. මේ හස්බන්ඩ්ගේ නංගි කෙනෙක්ගේ චූටි බබෙක්. මෙයා ඉන්නේ අපේ ගෙට අල්ලපු ගෙදර. ඉතින් මෙයාව මම ගොඩාක් වෙලාවට හුරතල් කරන්න හරි ආසයි. මං එයාට ගොඩාක් ආදරේ. ඉතින් එයාව වෙලාවකට ගෙදර එක් කරගෙන එනවා. මෙයා අඬනවා කියලා තමයි මම මෙයා එක් කරගෙන ආවේ. එයා නිදියලා නැගිට ගම. ඉතින් ඒ නිසා තමයි මූඩ් අවුල් එකකින් ඉන්නේ. එයාවත් එක් කරගෙන ඇවිල්ලා තේ එකක් බීලා දැන් මම පුතාව එක් කරන් යන්න ඕන. පුතා ගේන යනකම් විතරයි මම වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. එයා එක් කරගෙන ඇවිල්ලා එයාත් එක්ක ටිකක් මම නිදා ගන්නවා. මටත් මහන්සියි. එයාත් මහන්සිලා නෙන්නේ. අනිවාර්යෙන්ම ඔයාලට ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙනත් එන්න. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න මොන විදිහේ වීඩියෝස්ද ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න බැරි වෙලා තිබුණොත් අනිවාර්යෙන් මේවටත් රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න.